හෙලෝ හැමෝම ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් අද මම කතා කරන්න හිතුවා දැන් A level වලට ගොඩක් කට්ටිය ආර්ට් සබ්ජෙක්ට් එක තෝරගෙන තියෙනවානේ. ඉතින් මේ ආර්ට් සබ්ජෙක්ට් එක ඇතුළත ප්‍රධානතම සබ්ජෙක්ට් එකක් විදියට සිංහල සබ්ජෙක්ට් එක අපිට ගන්න පුළුවන්. මේ සිංහල සබ්ජෙක්ට් එක දැන් බහුතරයක් ළමයි කරනවා. ඇත්තටම දැන් අපි අනිත් ක්ලාස් ගත්තොත් ඒ ක්ලාස් වලට වඩා වැඩිපුරම ළමයි ඉන්නේ මේ සිංහල ක්ලාස් එකේ. ඉතින් සිංහල සබ්ජෙක්ට් එක ළමයි ගොඩක් කට්ටිය තෝරගෙන තියෙනවා. ඉතින් මම හිතුවා දැන් අපිට සිංහල පේපර් එක ගත්තොත් අපිට දැන් සිංහල පේපර් එකත් අනිත් පේපර්ස් වගේම කොටස් දෙකක් තියෙනවා. පළවෙනි එක ව්‍යාකරණ පේපර් එක, දෙවෙනි එක සාහිත්‍ය පේපර් එක. ඉතින් මම හිතන්නේ ව්‍යාකරණ පේපර් එකෙන් තමයි අපිට ලකුණු 90ටත් වඩා ලකුණු ගන්න පුළුවන් ලේසිම පේපර් එක තමයි ව්‍යාකරණ පේපර් එක. ඉතින් මේ ව්‍යාකරණ පේපර් එකේ තියෙනවා සාරාංශකරණය. ඉතින් මම හිතුවා අද සාරාංශකරණය ඔයාලට ලේසියෙන්ම මේ ලකුණු 13ම ගන්න පුළුවන් ලේසි ක්‍රමයක් ගැන කතා කරන්න. ගොඩක් කට්ටිය මේක දන්නවත් ඇති. ඒ වුණාට මම හිතුවා දන්නේ නැති කට්ටියට දැනගන්න මේක ඔයාලට කියලා දෙන්න ඕනේ කියලා. හරි. වැඩි කතා නැතුව මම ඔයාලට මේ ගැන කෙටියෙන් කියලා දෙන්නම්. දැන් සාරාංශකරණය කියලා අපි ගත්තොත් සාරාංශකරණය කියන්නේ අපිට දැන් දිග ඡේදයක් දීලා තියෙනවා. මේ දිග ඡේදේ තියෙන වැදගත් ඒවා ටික විතරක් අරගෙන අපිට තවත් ඡේදයක් නිර්මාණය කරන්න තමයි තියෙන්නේ. අරකේ තියෙන වැදගත් දේවල් ටික අරගෙන ඒකට වචන අඩුවෙන් අපිට තවත් ඡේදයක් ගොඩනගන්න තමයි තියෙන්නේ. ඇත්තටම සාරාංශය කියලා මම මේ සරලව කිව්වේ. සාරාංශකරණය අපි ව්‍යාකරණ පේපර් එකේ ලියන්න ඕනේ අනිවාර්ය ප්‍රශ්නයක්. ඉතින් සාරාංශකරණය ලකුණු 13ක ප්‍රශ්නයක්. මේ ලකුණු 13ම හරිම ලේසියෙන් ගන්න පුළුවන්. ඒ වුණාට ගොඩක් කට්ටිය මේ ලකුණු 13 ගන්න ඒ කියන්නේ හරියට තේරෙන්නේ නැහැ, ගන්න දන්නේ නැහැ. හරි. අපි හිතමුකෝ දැන් ඔයාට දීලා තියෙන්නේ වචන 150ක ඡේදයක්. ඉතින් මේ වචන 150ක ඡේදේ සාරාංශ කරලා ලියන්න තමයි ඔයාට එන්නේ. ඉතින් අපි මුලින්ම කරන්න ඕන දේ තමයි මේ වචන 150 තුනෙන් එකක් වෙන විදිහට මුලින්ම හදා ගන්න ඕනේ. ඒ කියන්නේ මේ 150 තුනෙන් බෙදා ගන්න ඕනේ. එතකොට 50ක්නේ. එතකොට මේ වචන 150ම අපි වචන 50ක් වෙන විදිහට 50ට වඩා වැඩි වෙන්න බෑ. 50ට අඩු වුණාට කමක් නෑ. මම නම් කියන්නේ 50ත් 51 වගේ ඇතුළත කොහොම හරි ඔයාලා මේක ලියන්න 49 50 51 ඔන්න ඔය වගේ වචන ප්‍රමාණයක් තිබ්බට කමක් නෑ. ඊට වැඩි වෙන්නත් එපා. ඊට අඩු කරගන්නත් එපා වචන. මොකද අඩු වුණොත් අපේ අර ඡේදේ තියෙන ඒකේ තියෙන අර්ථය ගොඩක් අඩු වෙනවනේ. එතකොට වචන වැඩි කරගන්නත් බෑ. වචන වැඩි වුණොත් අපේ ලකුණු කැපෙනවා. ඒකින්ද වචන 49 50 51 වගේ ඔන්න ඔය ගානෙන් තියාගන්න. මං කියන්නේ වචන 150ක් අපිට ඡේදෙ තිබ්බොත් ඒක තුනෙන් බෙදුවට පස්සේ 50යිනේ. ඉතින් ඒ වගේ දැන් ඕනම ගානක් එන්න පුළුවන්. වචන 120ක් දෙන්න පුළුවන්. ඊට වඩා වැඩියෙන් දෙන්න පුළුවන්. 300 ඒ වගේ දෙන්න පුළුවන්. 250ක් දෙන්න පුළුවන්. මම මේ උදාහරණයක් විදිහට තමයි ඔයාලට වචන 150ක් කියලා කිව්වේ. ඉතින් එතකොට අපි මුලින්ම කරගන්න ඕනේ ඒක තුනෙන් බෙදලා වචන කීයක්ද කියලා හොයාගන්න එක. හරි. අපිට දැන් ආවේ වචන 50ක් කියලා හිතන්නකෝ. ඉතින් අපි කෙලින්ම කරන්න ඕනේ ඊට පස්සේ අපි කොටු 50ක් ගහගන්න ඕනේ. මම ඔයාලට ඒක පෙන්නන්නම්. මෙන්න මේ විදිහට අපි මුලින්ම කොටු 50ක් ගහගන්න ඕනේ. මේක ඔයාලා කටුවට ගහගන්න. මේක හැඩ කර ගහ ඉන්න එපා. හැමුණොත් අපිට වෙලා යනවා. මම මේ බෝඩ් එකේ ඇන්දේ අපිට වචන 150ක් වගේ ඡේදයක් දීලා තිබ්බොත් ඒක තුනෙන් බෙදුවට පස්සේ අපිට එන්නේ 50යිනේ. ඒක නිසා අපි ලියන්න ඕනේ වචන ගාන 50 නිසා තමයි මම මේක කොටු 50ක් ගහලා තියෙන්නේ. දැන් ඔයාලට වචන 300ක ඡේදයක් දීලා තිබිලා ඒක තුනෙන් බෙදුවට පස්සේ අපිට එන්නේ වචන 100යිනේ. එතකොට අපි ගහ ගන්න ඕනේ වචන 100කට ඇති වෙන්න කොටු ප්‍රමාණය. හරි. අපි කොටු ටික ගහගෙන ඉවර වෙලා කරන්න ඕනේ දේ තමයි ඔයාට දීලා තියෙන ඡේදේ එකම එක පාරක් අපි හොඳට කියව ගන්න ඕනේ. ඊට පස්සේ ඒක කියවලා ඔයා බලන්න මුල් ටිකෙන් මේ ඡේදේ මුල් ටිකෙන් අපිට ගන්න පුළුවන් අර්ථවත්ම වාක්‍ය හෝ වාක්‍ය දෙක මොකක්ද කියලා. ඒක යටින් ඔයා ඉරක් ඇඳ ගන්න ඕනේ. ඊට පස්සේ ඔයා ඡේදේ මැදට යන්න. ඡේදේ මැදට ගිහිල්ලත් බලන්න මෙතනින් අපිට ගන්න පුළුවන් අර්ථවත්ම වාක්‍ය හෝ වාක්‍ය දෙක මොකක්ද කියලා. ඒක යටිනුත් ඔයා ඉරක් ඇඳ ගන්න ඕනේ.
ඒ විදිහටම අපි මේ ඡේදේ අවසානෙටත් ගිහිල්ලා අවසානෙත් හොඳට කියවලා බලලා මෙතනින් ගන්න තියෙන අර්ථවත්ම වාක්‍ය හෝ වාක්‍ය දෙක මොකක්ද කියලා බලලා ඒකේ යටිනුත් ඉරක් ඇඳ ගන්න. ඊට පස්සේ ඔයාට කරන්න තියෙන්නේ අපි ඇඳගත්ත කොටු දැලට ගිහිල්ලා ඔයා ලියපු වාක්‍ය වලින් ඔයාට ගන්න පුළුවන් අර්ථය අරගෙන ඔයා ඒ වාක්‍ය ඔය කොටු දැලේ එක කොටුවකට එක වචනයක් ගානේ ලියන්න ඕනේ. ඒ වගේම තමයි ඔයාගේ ඡේදය තුල කොමා ඒ වගේම උඩු කොමා වරහන් සංගල වරහන් වගේ දේවල් තිබ්බොත් ඒවා අපි අයින් කරලා තමයි මේකේ ලියන්න ඕනේ. මම ඔයාලට උදාහරණයක් කියන්නම්. දැන් හිතන්නකෝ කහ කොමාවක් රතු කොමාවක් නිල් මල් වලින් මේ සරසා තිබුණි කියලා. එතකොට ඔයාලට මේක ගන්න පුළුවන් කහ මෙන්ම නිල් මල් වලින් මේ සරසා තිබුණි කියලා. හරි. දැන් ඔයා හිතන්න ඔයාගේ කොටු දැල ඔක්කොම සම්පූර්ණ වෙලා ඉවරයි කියලා. හැබැයි අපිට ලියවිලා තියෙන වචන 40යි. අපිට තව වචන 10ක් ලියන්න ඉඩ තියෙනවා කියලා හිතන්නකෝ. එතකොට ඔයාට කරන්න තියෙන්නේ අපි ඉරිගහගත්ත නැති ඒ වගේ වාක්‍ය අරගෙන ඔයාට කැමති විදිහට ඒ වාක්‍ය අර්ථවත් විදිහට ඒවා කෙටි කරලා ඔයාගේ ඉතුරු හිස් තැන් ටික පුරව ගන්න. ඊට පස්සේ ඔයා පටපට ගාලා කටුකොලයක් අරගෙන ඔයා ලියාගත්ත වචන ටික ඔක්කොම මේ කටුකොලේ ලියාගෙන ඒක සම්පූර්ණ කරගන්න. ඒ වගේම අපි අර අවසානට ලියාගත්තනේ වචන ටික. ඒ වචන ටික අදාළ තැනට ඔයා ඒක මැදින් නම් ගත්තේ ඔයා ඒ අදාළ තැනට ඒ වචන ටික දාගන්න ඕන. ඔයා ඒක ඔළුවේ තියාගෙන ඉන්න ඕන. නැත්තම් මාක් කරගෙන ඉන්න. නැත්තම් ඔයාට හොයාගන්න බැරි වෙයි මේ වාක්‍ය අපි කොතනින්ද ගත්තේ කියලා. ඒකින්ද ඒක හරිම තැනට යොදාගෙන ඔයා ටක් ගාලා කටුකොලේ ලියාගන්න. ඊට පස්සේ ඔයා පේපර් එක අරගෙන පේපර් එකේ ඔයා ලියන කොලේ අරගෙන පැහැදිලි අත් අකුරෙන් ඕක ලියාගන්න ඕනේ. ඔයාගේ කොලේ මේක කොයිම වෙලාවකවත් මේක කපන්න බෑ. ඒකින්ද ඔයා පිළිවෙලට ලස්සනට ඔය විදිහට ලියාගන්න. මේක ලියාගෙන ඉවර වෙලා ඔයා අවසානෙට ඔයා ලියපු වචන ගාන ඔයාගේ දකුණු අත පැත්තේ කෙළවරේ පල්ලෙහින් ওই විදිහට ලස්සනට දාන්න. වචන කීයද කියලා. වචන 50යි නම් වචන 50යි කියලා දාන්න. මේක වරහන් කළත් ඒක ප්‍රශ්නයක් නෑ. ඉතින් මම හිතනවා මේක ඔයාලට හොඳට තේරෙන්නේ නැති කියලා. අපි අර කොටදැල ගහන එකේ වාසිය තමයි අපිට ආයේ වචන ගණන් කර කර ඉන්න ඕන නෑ. අපිට තව කොච්චර වචන ප්‍රමාණයක් ලියන්න ඉතිරි වෙලා තියෙනවද කියලා මේකේ හොඳට බලා ගන්න පුළුවන්. එතකොට අපේ වෙලාව ඉතිරි වෙනවා. ඒක තමයි මේකේ තියෙන ප්‍රධානතම වාසිය. ඉතින් මම හිතනවා ඔයාලට මේක හොඳට තේරෙන්නේ නැති කියලා. ඉතින් ওই විදිහට අනිවාර්යයෙන්ම ඔයාගේ දකුණු අත පැත්තේ කෙළවරේ වචන ගාන කීයද කියලා දාන්න අමතක කරන්න එපා.